සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම වයිටෙක් වෙතින් කියන අලුත්ම වීඩියෝ එකට. ඔන්න ඉතින් අද අරන් ආවා කැට ගහන අවුරුදු මාස වෙනකම් බලන් ඉන්න අපේ යාළුවන්ට සුපිරිම ගේම් එකක්. ඒ වගේම පැරදෙන්න නැතුව සෙල්ලම් ගන්න කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙනවා. ඔයාලා තාමත් Triple Eight Star account එකක් හදලා නැත්නම් මම මේ උඩින් දාන කාඩ් එකෙන් ගිහින් අනිවාර්යෙන් Triple Eight Star account එකක් හදාගන්න. ඒ වගේම මතක් කරනවා වයිටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු. අද මම ගෙනාවු ගේම් එක මොකද්ද කියලා. මෙන්න මේ විදිහට මම යන සයිට් එකට ඔයාලට පේන විතර ගේම්ස් කියලා icon එකක් තියෙනවා. ඒකට ගිහින් පහළට ස්ක්‍රෝල් කරද්දී ඔයාලට පේන මෙතන තියෙනවා dice කියලා icon එක. මේ dice කියන කැටගරි එකේ තමයි අපේ ගේම් එක තියෙන්නේ. මගේ නම් ගේම් එක ඉස්සරහට pop up වෙලා පෙන්නනවා. ඔයාලට එහෙම ගේම් එක ඉස්සරහට ආවේ නැත්නම් මෙතන all කියන එක ටච් කරලා ගේම් ලිස්ට් එකට යන්න. එතකොට ඔයාලට under and over 7 කියලා ගේම් එකක් පෙන්නයි. ඒ ගේම් එක මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් මෙන්න එහෙම තමයි ගේම් එකේ ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. ඔයාලා පේන ඇති කැට දෙකක් තියෙනවා. අපිට කරන්න තියෙන්නේ මේ කැට දෙකේ එකතුව කීයද කියලා ගෙස් කරන එක. ඔයාලට පේන ඇති මෙතන පල්ලෙහෙන් තියෙනවා ටික්ස් තුනක් දාන්න. ඒකේ අපිට ගෙස් කරන්න තියෙන්නේ මේකේ එකතුව 4ට වඩා වැඩිද නැත්නම් 4ට සමානයිද නැත්නම් 4ට වඩා අඩුයිද කියලා. අපිට පුළුවන් මේක හරියට ගෙස් කරලා මුදල් තියාගේ ජයග්‍රහණය කරන්න. මම කියලා දෙන්නම් ඔයාලට ඔයාලා කැමති එකක් පැරදෙන්න නැතුව කොහොමද ප්ලේ කරන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඉස්සල්ලාම රුපියල් 100ෙන් පටන් ගමු. මන් දාන්නම් මේ දෙක එකතුව 4ට වඩා වැඩියෙන් යනවා කියලා. මේ විදිහට ප්ලේ කරාම ඔන්න පළවෙනි එක ලොස්ට් වුණා. අපි දැන් කරන්නේ අපි දාපු ගාන ඩබල් කරන එක. ඩබල් කරලා අපි ආයෙ ප්ලේ කරමු. ඔන්න ඒකත් ලොස්ට් වුණා. දැන් අපි ඒ ගාන ඩබල් කරලා ආයෙත් ප්ලේ කරන්න දානවා. ඔන්න ඔයාලට පේනවා ඇති රුපියල් 920ක් ආවා. රුපියල් 700ක් වියදම් වෙලා රුපියල් 920ක් ආවා. රුපියල් 220ක් ලාභයි. දැන් අපි මේ කරපු විදිහට ආයෙත් මුලින් ඉඳලා රුපියල් 100ෙන් පටන්ගෙන වැඩේ දිගටම කරගෙන යමු. ඔන්න ඒක නම් 200ෙන් ආවා. රුපියල් 300ක් වියදම් වෙලා රුපියල් 460ක් ආවා. අපි ආයෙත් 100ෙන් පටන්ගෙන ප්ලේ කරන්න යමු. ඔන්න ඒකත් මට 400 දී වින් එක ආවා. අපි නැවත වතාවක් 100ෙන් පටන්ගෙන ප්ලේ කරලා බලමු. ඔන්න ඒ පාර නම් ගොඩක් දුරට යනවා. රුපියල් 1600ක් ලොස්ට් වුණා මම. මම දැන් 1600 ඩබල් කරලා රුපියල් 3200ක් මේ විදිහට දානවා. 3200 මම වින් කරා රුපියල් 7360ක්. මේ වගේ ගාන ඩබල් කරගෙන යද්දී ඔයාලට කොයි වෙලේ හරි වින් එක එනවා. ඉතින් ඔයාලා ගාව තියෙන පොඩි ගානක් නම් ඔයාලා 800න් විතර නවත්තලා ආයෙත් මුලින් ඉඳලා පටන් ගන්න. ඉතින් ඔයාලට කියනවා try කරලා බලන්න කියලා. අදට එහෙනම් වීඩියෝ එක මෙතන නවත්වනවා. ඔයාලා හැමෝටම ජය වේවා.